푸엉 씨, 어머니께서 한국에 계세요? 네, 같이 살아요. 어머니께서는 한국에서 무슨 일을 하세요? 베트남 식당에서 일하세요. 어머니께서 요리를 잘하세요. 푸엉 씨, 어머니께서 한국에 계세요? 네, 같이 살아요. 어머니께서는 한국에서 무슨 일을 하세요? 베트남 식당에서 일하세요. 어머니께서 요리를 잘하세요. මේ දෙබසේ ඉන්න චරිත දෙක තමයි මාදුයි පවෝනුයි. මුලින්ම මාදු කියන කෙනා කියනවා 푸엉 씨, 어머니께서 한국에 계세요? පවෝන් අම්මා කොරියාවෙද ඉන්නේ. පවෝන් සී කියන්නේ පවෝන්ට. ඔමොනී කියන්නේ අම්මට. මේ කේසෝ කියන්නේ අම්මා තාත්තා සීයා අය ආයතන ප්‍රධානියා එහෙම නැත්නම් තමන් වැඩ කරන තැන බොස්. අන්න ඒ වගේ ගෞරවයක් දක්වන කෙනෙක් වාක්‍යයේ කට්ටු වෙලා ඉන්නවා නම් අන්න ඒ වගේ අවස්ථාවන් වලදී කට්ටු පදයට සම්බන්ධ කරන වචනයක් තමයි මේ කේසෝ කියලා කියන්නේ. වාක්‍යයක කට්ටු හඳුන්වලා දෙන්න පාවිච්චි කරන ව්‍යාකරණ තමයි ඊ ගා අය අන් නන් කියන ව්‍යාකරණ. ඇත්තටම මේ වාක්‍ය ව්‍යාකරණානුකූලව ඔමනිගා කියලානේ තියෙන්න ඕනේ. මේ වගේ තැන්වලදී කලින් කිව්ව ගෞරවයක් දක්වන කෙනෙක් වාක්‍යයේ කට්ටු වෙලා ඉන්නවා නම් එතන ඊ හරි ගා හරි වලින් අවසන් වෙනවා නම් කේසෝ සම්බන්ධ වෙනවා. අන් හරි නන් හරි වලින් අවසන් වෙනවා නම් කේසෝනන් සම්බන්ධ වෙනවා. හංගුගෝ කියන්නේ කොරියාවේ කියන එකට. හංගුක් කියන්නේ කොරියාවට. මේ ඒ කියන්නේ ස්ථානමේ නාමපදත් එක්ක එකතු වෙන ව්‍යාකරණයක්. මේ වාක්‍යයේ තියෙන විදිහට අම්මා කොහෙද ඉන්නේ? කොරියාවෙනි. අන්න ඒ වගේ යම් පුද්ගලයෙක් ඉන්න ස්ථානය පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයක් තමයි මේ ඒ කියලා කියන්නේ. කෙසේයෝ කියන්නේ ඉන්නවා කියන එකට. ඉන්නවා සිටිනවට කියන්නේ ඉක්දා කියලා. මේක සාමාන්‍යයෙන් යාළුවෝ අතරේ කතා කරනකොට පාවිච්චි කරන සාමාන්‍ය වචනය. ඒකම ගෞරවාන්විත වචනේ තමයි කියසිදා කියලා කියන්නේ. අම්මට සීයට ආයතන ප්‍රධානියට වගේ ගරු කරන පුද්ගලයින්ට කතා කරනකොට ඉන්නවා සිටිනවා කියන්න පාවිච්චි කරන්නේ ඉක්දා නෙවෙයි කියසිදා කියන වචනය. ඊට පස්සේ පවෝන් උත්තර දෙනවා 네, 같이 살아요. ඔව් මාත් එක්ක එකට ජීවත් වෙනවා. නේ කියන්නේ ඔව් කියන එකට. යේ කියන්නේත් ඔව් කියන එකටම තමයි. කච්චි කියන්නේ එකට කියන එකට. මොකක් හරි වැඩක් එකතු වෙලා එකට කරනවා නම් අන්න ඒ වගේ තැන්වලදී එකට කියලා කියන්න කච්චි කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. සරායෝ කියන්නේ ජීවත් වෙනවා කියන එකට. ජීවත් වෙනවට කියන්නේ සල්දා කියලා. මේකට යම් තත්ත්වයක් විස්තර කරද්දී පාවිච්චි කරන ආයෝ ව්‍යාකරණ එකතු වෙලා තමයි මේ සරායෝ වෙලා තියෙන්නේ.
ඊට පස්සේ මාදු මෙහෙම කියනවා. 어머니께서는 한국에서 무슨 일을 하세요? අම්මා කොරියාවේ මොන වගේ වැඩද කරන්නේ? ඔමොනි කියන්නේ අම්මට. මේ කෙසෝනන් කියන්නේ අපි කලින් කතා කරපු ගෞරවයක් දක්වන කෙනෙක් වාක්‍යයේ කර්තෘ වෙනවා නම් ඒ කෙනාට ගෞරවයක් පෙන්වීමට පාවිච්චි කරන වචනයක් තමයි මේ කෙසෝනන් කියලා කියන්නේ. කලින් කිව්ව වාක්‍යයේ ව්‍යාකරණානුකූලව ගාවලින් අවසන් වෙන හින්දා කෙසෝ පාවිච්චි කරා. මෙතන නන් වලින් අවසන් වෙන හින්දා තමයි මේ කෙසෝනන් පාවිච්චි කරලා තියෙන්නේ. හංගුගේසෝ කියන්නේ කොරියාවේ කියන එකට. කොරියාවට කියන්නේ හංගුක් කියලා. මේ ඒසෝ කියන්නේ ව්‍යාකරණයක්. යම් ක්‍රියාවක් හරි යම් සිදුවීමක් හරි සිද්ධ වෙන ස්ථානයේ පෙන්වීමට තමයි මේ ඒසෝ කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. මේ වාක්‍යයේ විදිහට වැඩ කරනවා කියන ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහෙද? කොරියාවේ කියන ස්ථානයේදී. මේක කොහින්ද ගත්තේ? පොලින් ගත්තා. මේ වාක්‍යයේ ගත්තා කියන ක්‍රියාව කොහෙදද සිද්ධ වෙලා තියෙන්නේ? පොලින්නි. අන්න ඒ වගේ තැන්වලදී යම් ක්‍රියාවක් සිද්ධ වෙන ස්ථානයේ පෙන්වීමට තමයි මේ ඒසෝ කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. මුසන් කියන්නේ මොන වගේ කිනම් කියන එකට. ඉරල් කියන්නේ වැඩ කියන එකට. ඇත්තටම මෙතන ඉල් කියන්නේ වැඩ කියන එකට. මේ අල් කියන්නේ වාක්‍යයේ ක්‍රියා විශේෂණය පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයට. මේ අල් කියන ව්‍යාකරණය ක්‍රියාපදයට ඉස්සරහින් තියෙන නාම පදත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. හසයෝ කියන්නේ කරන්නේ කියන එකට. කරනවට කොරියන් වලින් කියන්නේ හදා කියලා. මේ හේසෝ කියන්නේ ව්‍යාකරණයක්. මේ ව්‍යාකරණයේ මූලික ව්‍යාකරණය වෙන්නේ සී කියන එක. හැබැයි මේ සී කියන ව්‍යාකරණය ගොඩක්ම පාවිච්චි වෙන්නේ සී කියලා නෙවෙයි සේයෝ විදිහට වෙනස් කරලා. අපි කලින් කතා කරපු ගෞරවයක් දක්වන කෙනෙක් වාක්‍යයේ කර්තෘ වෙලා ඉන්නවා නම් ඒ වාක්‍යය අවසන් වෙන්න ඕනි සේයෝ විදිහට. ඊට පස්සේ පවෝන් මදුට උත්තර දෙනවා මෙහෙම. 베트남 식당에서 일하세요. 어머니께서 요리를 잘하세요. වියට්නාම් මාපනශාලාවක වැඩ කරනවා. අම්මා උයන එක හොඳින් කරනවා. පේතනාම් කියන්නේ වියට්නාමයට. ආපනශාලාවට කියන්නේ සික්දන් කියලා. මේ ඒසෝ කියන්නේ අපි කලින් කතා කරපු යම් ක්‍රියාවක් යම් සිදුවීමක් සිද්ධ වෙන ස්ථානයේ පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයට. වැඩ කරනවා කියන ක්‍රියාව ආපනශාලාවේ සිද්ධ වෙන හින්දා මේ ඒසෝ කියන ව්‍යාකරණය සික්දන් කියන ස්ථානමේ නාමපදයක් එක්ක එකතු වෙලා තමයි සික්දනේසෝ හැදිලා තියෙන්නේ. ඉල්හසයෝ කියන්නේ වැඩ කරනවා කියන එකට. වැඩ කරනවට කියන්නේ ඉල්හදා කියලා. මේ සේයෝ කියන්නේ අපි කලින් කතා කරපු ව්‍යාකරණයට. ඔමනිකේසෝ කියන්නේ අම්මා කියන එකට. මෙතන ඔමනි තමයි අම්මා වෙන්නේ. මේ කේසෝ කියන්නේ අපි කලින් කතා කරපු ව්‍යාකරණයට. යොරිරල් කියන්නේ උයන එක කියන එකට. උයන එකට කියන්නේ යොරි කියලා. මේ රල් කියන්නේ වාක්‍යයේ ක්‍රියා විශේෂණයේ පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයට. චල්හසයෝ
කියන්නේ හොඳින් කරනවා කියන එකට. ඇත්තටම මෙතන කරනවාට කියන්නේ හදා කියලා. මේ චල් කියන්නේ හොඳින් කියන එකට. මේ වාක්‍යයේ කර්තෘ වෙන්නේ අම්මනි. අම්මා කියන්නේ ගෞරවයක් දක්වන කෙනෙක් හින්දා ආක්කියාතය. එහෙම නැත්නම් වාක්‍යයේ අවසානයේ සේයෝ වලින් අවසන් වෙන්න ඕනේ හින්දා තමයි මේ සේයෝ කියන ව්‍යාකරණය චල් හදා වලට සම්බන්ධ වෙලා චල් හසයෝ විදිහට අවසන් වෙලා තියෙන්නේ. දැන් බලමු දෙවෙනි දෙබස. 가족 사진이네요. 이분이 어머니세요? 네. 이분이 어머니시고 이분이 아버지세요. 아버지께서 키가 크고 멋있으세요. 아버지께서는 무슨 일을 하세요? 아버지께서는 경찰관이세요. 가족 사진이네요. 이분이 어머니세요? 네. 이분이 어머니시고 이분이 아버지세요. 아버지께서 키가 크고 멋있으세요. 아버지께서는 무슨 일을 하세요? 아버지께서는 경찰관이세요. මේ දෙබසේ ඉන්න උවාන්මින් මුලින්ම මෙහෙම කියනවා. 가족 사진이네요. 이분이 어머니세요? මේ පවුලේ පින්තූරේ නේද? මේ කෙනා අම්මද? කජොක් සජිනිනියෝ කියන්නේ පවුලේ පින්තූරේ නේද කියන එකට. පවුලේ පින්තූරේට කියන්නේ කජොක් සජින් කියලා. කජොක් කියන්නේ පවුලට. සජින් කියන්නේ පින්තූරේට. මේ දෙක එකතු වෙලා හැදිච්ච වචනයක් තමයි මේ කජොක් සජින් කියන්නේ. මේ නේයෝ කියන්නේ නේද කියන එකට. මේක ව්‍යාකරණයක්. අලුතෙන් දැනගත්තු දෙයක් හරි පළමු වතාවට දැනගත්තු දෙයක් දැක්ක දෙයක් ගැන පුදුම වෙලා මොකක් හරි කියන්න ඕන වුණාම මේ නේයෝ තමයි පාවිච්චි කරන්නේ. වව් හිම වැටෙනව නේද? මේ හිම කියන එකත් මේ වාක්‍යයේ විදිහට පවුලේ පින්තූරේ කියන එකත් පළවෙනි වතාවට දැක්ක හින්දා මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී පුදුම වෙලා ඒ සම්බන්ධයෙන් මොකක් හරි කියන්න ඕන වුණාම තමයි මේ නේයෝ කියන ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. ඊ කියන්නේ මේ කියන එකට. බුන් කියන්නේ කෙනා කියන එකට. සරාම් කියන්නේත් කෙනා කියන එකටම තමයි. ඒත් අම්මා වගේම තාත්තා, සීයා, ආයතන ප්‍රධානියා වගේ ගරු කරන පුද්ගලයින්ට කෙනා කියලා කියන්න සරාම් නෙමෙයි මේ බුන් කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඔමොනිසේයෝ කියන්නේ අම්මද කියන එකට. ඊට පස්සේ නිච්චනාන් කියන කෙනා මෙහෙම කියනවා. 네. 이분이 어머니시고 이분이 아버지세요. ඔව්. මේ කෙනා මගේ අම්මා වන අතර මේ කෙනා මගේ තාත්තා. නේ කියන්නේ ඔව් කියන එකට. ඊබුනි කියන්නේ මේ කෙනා කියන එකට. එතකොට ඔමොනි කියන්නේ අම්මට. මේ ගෝ කියන්නේ ව්‍යාකරණයක්. වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරනකොට පාවිච්චි කරන සම්බන්ධී කාරක ව්‍යාකරණ වර්ගයක් තමයි මේ ගෝ කියලා කියන්නේ. අද වැස්ස වහිනවා සහ ගොඩක් හුලං හමනවා. මම බත් කන අතර අයියා නූල්ස් කනවා. මේ වගේ තැන්වලදී ඉදිරිපස වාක්‍ය පසුපස වාක්‍යයට සම්බන්ධ කරන්න
සහ අතර වගේ වචනනි පාවිච්චි කරලා තියෙන්නේ. සහ අතර කියන වචනයට සමාන වචනයක් තමයි ගෝ කියලා කියන්නේ. අන්න ඒ වගේ වාක්‍ය සම්බන්ධ කරන්න පාවිච්චි කරන ව්‍යාකරණ જાතියක් තමයි මේ ගෝ කියලා කියන්නේ. ඊබුනි කියන්නේ මේ කෙනා කියන එකට. අබොජී කියන්නේ තාත්තා කියන එකට. මේ සේයෝ කියන්නේ අපි කලින් කතා කරපු ක්‍රියාපදවලට හරි ක්‍රියා විශේෂණ පදවලට හරි සම්බන්ධ වෙන එහෙම සම්බන්ධ වෙලා වාක්‍යයේ කර්තෘ ගෞරවය ලැබිය යුතු කෙනෙක් කියලා පෙන්වීමට පාවිච්චි කරන ව්‍යාකරණයට. ඊට පස්සේ වන්වින් මෙහෙම කියනවා. 아버지께서 키가 크고 멋있으세요. 아버지께서는 무슨 일을 하세요? ඔයාගේ තාත්තා උසයි සහ කඩවසම්. තාත්තා මොන වැඩද කරන්නේ? අබොජි කේසෝ කියන්නේ තාත්තා කියන එකට. උසයි කියලා කොරියන් වලින් කියන්නේ හිගා කදා කියලා. මේ ගෝ කියන්නේ කලින් කතා කරපු වාක්‍ය දෙක සම්බන්ධ කිරීමට පාවිච්චි කරන ව්‍යාකරණයට. මේ වාක්‍යයේ විදිහට සහ කියලා කියන්නේ ගෝ කියන එකට. මුසිද්දා කියන්නේ කඩවසම් කියන එකට. මේ සේයෝ කියන්නේ අපි කලින් කතා කරපු ව්‍යාකරණයට. මේ සේයෝ කියන එක ක්‍රියාපද ක්‍රියා විශේෂණ පදවලට සම්බන්ධ වෙනකොට ඒ සම්බන්ධ වෙන වචනේ අවසන් අකුර හල් කිරීමන් නම් අසයෝ සම්බන්ධ කරනවා. හල් කිරීමන් නැති අවස්ථාවන් වලදී සේයෝ සම්බන්ධ කරනවා. අබොජි කේසෝනන් කියන්නේ තාත්තා කියන එකට. මුසන් කියන්නේ මොන වගේ කිනම් කියන එකට. මේ ඉරල් කියන්නේ වැඩ කියන එකට. එතකොට හසයෝ කියන්නේ කරන්නේ කියන එකට. කරනවට කොරියන් වලින් කියන්නේ හදා කියලා. මේ සේයෝ කියන්නේ අපි කලින් කතා කරපු ව්‍යාකරණයට. මේ සේයෝ කියන ව්‍යාකරණය සාමාන්‍යයෙන් කතා කරනකොටත් ප්‍රශ්නයක් අහනකොටත් වෙනසක් නැතුව සේයෝ විදිහටම තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ නිච්චනාන් මෙහෙම උත්තර දෙනවා. 아버지께서는 경찰관이세요. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. අබොජි කේසෝනන් කියන්නේ තාත්තා කියන එකට. එතකොට පොලිස් නිලධාරියාට කියන්නේ කෙයොන්චල්ගුවාන් කියලා. මේ ඉසේයෝ කියන්නේ අපි කලින් කතා කරපු ව්‍යාකරණයට. මේ ව්‍යාකරණය කෙයොන්චල්ගුවාන් කියන එකට සම්බන්ධ වෙලා තමයි පොලිස් නිලධාරියෙක් කියන කියොන්චල්ගුවානිසේයෝ වෙලා තියෙන්නේ. දැන් බලමු මේ දෙබස් දෙකම ආයෙත්. 푸엉 씨, 어머니께서 한국에 계세요? පවෝන් අම්මා කොරියාවේද ඉන්නේ? 네, 같이 살아요. ඔව් මාත් එක්ක එකට ජීවත් වෙනවා. 어머니께서는 한국에서 무슨 일을 하세요? අම්මා කොරියාවේ මොන වගේ වැඩද කරන්නේ? 베트남 식당에서 일하세요. 어머니께서 요리를 잘하세요. වියට්නාම් මාපන ශාලාවක වැඩ කරනවා. අම්මා උයන එක හොඳින් කරනවා. 가족 사진이네요. 이분이 어머니세요? මේ පවුලේ පින්තූරේ නේද?
මේ කෙනා අම්මද? 네. 이분이 어머니시고 이분이 아버지세요. ඔව්. මේ කෙනා මගේ අම්මා වන අතර මේ කෙනා මගේ තාත්තා. 아버지께서 키가 크고 멋있으세요. 아버지께서는 무슨 일을 하세요? ඔයාගේ තාත්තා උසයි සහ කඩවසම්. තාත්තා මොන වැඩද කරන්නේ? 아버지께서는 경찰관이세요. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. දැන් බලමු මේ දෙබස් වලින් හම්බුන වැදගත් වචන මොනවද කියලා. ඔමොනි කියන්නේ අම්මට. ඔම්මා කියන්නේත් අම්මටම තමයි. අබොජි කියන්නේ තාත්තට. අප්පා කියන්නේත් තාත්තටම තමයි. කේසිදා ඉන්නවා සිටිනවා. කච්චි එකට. සල්දා ජීවත් වෙනවා. මුසන් මොන වගේ. හිනම් ඉල් වැඩ. සික්දං ආපනශාලාව. ඉල්හදා වැඩ කරනවා. චල්හදා හොඳින් කරනවා. කජොක් සජින් පවුලේ පින්තූරය. ඊබුන් මේ කෙනා මේ පුද්ගලයා. කිගාකදා කියන්නේ උසයි උසින් වැඩි. මොසිද්දා කඩවසම්. කියෝන්චල්ගුවාන් පොලිස් නිලධාරියා. Segunda vune masita me divide catavo a salia ne maqueta